අද මම තෝරගත්තේ අපේ ගෙවත්තේ දකින්න ලැබෙන හැබැයි අපි හිතනවට වඩා දහස් ගුණයකින් ගුණදායක පළතුරක් ගැන කතා කරන්න. ඒ තමයි පැෂන් ෆෘට්. සමහරු මේකට කියන්නේ පැෂන් කියලා. තවත් සමහරු වැල් දොඩම් කියලත් කියනවා. අපි සාමාන්‍යයෙන් පැෂන් ෆෘට් බොන්නේ දහවල් කාලයේ දැනෙන තිබා නිවා ගන්න විතරයි. හැබැයි මේ ඇඹුල් රස ඇති කුඩා පළතුරු ඇතුලේ ලෝකයේ තිබෙන ප්‍රබලම පෝෂ්‍ය පදාර්ථ සමූහයක් අඩංගු වෙලා තියෙනවා කියලා ඔබ දැනගෙන හිටියද? අද අපි මේ පළතුරේ ඇති රහස් සහ එයින් අපේ සිරුරට ලැබෙන සුවිශේෂී වාසි ගැන දීර්ඝව සාකච්ඡා කරමු. ලොවම එක මිටට පැෂන් ෆෘට් කියන්නේ නිකම්ම පළතුරක් නෙවෙයි. ඒක පෝෂණ ගුණයෙන් සපිරි කැප්සියුල් එකක් වගේ. මෙහි ප්‍රධාන වශයෙන්ම විටමින් C සහ විටමින් A බහුලව අඩංගු වෙනවා. විටමින් C කියන්නේ අපේ සිරුරේ ප්‍රතිශක්තියට වගේම සමේ පටක අලුත් වැඩියාවට අත්‍යවශ්‍ය දෙයක්. ඒ විතරක් නෙවෙයි, යකඩ අවශෝෂණය කරගන්නත් මේ විටමින් C ඔබට උදව් වෙනවා. මේ පළතුරේ යකඩ සහ තඹ යන ඛනිජ ලවණ දෙකම තියෙන නිසා රුධිරයේ හිමොග්ලොබින් මට්ටම වැඩි කරන්නත් රක්ත හීනතාවය පාලනය කරන්නත් පැෂන් ෆෘට් වලට පුළුවන්. දැන් අපි කතා කරමු දියවැඩියාව ගැන. පැෂන් ෆෘට් වල විශේෂත්වයක් තමයි එහි ඇති ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් එක. ඉන් අදහස් වෙන්නේ මේ ආහාරයට ගත් විට රුධිරයේ සීනි මට්ටම වේගෙන් ඉහළ යන්නේ නැති බවයි. පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා පැෂන් ෆෘට් ඇටවල ෆිසිඇටනෝල් නැමැති විශේෂ ප්‍රතිඔක්සිකාරකයක් අඩංගු වෙනවා කියලා. මෙය අපේ සිරුරේ ඉන්සියුලින් සංවේදීතාවය වැඩි කරනවා. ඒ නිසා දියවැඩියාව ඇති අයට මෙන්ම එය වළක්වා ගැනීමට උත්සාහ කරන අයටත් පැෂන් ෆෘට් කියන්නේ දිව්‍ය ඔසුවක්. අද කාලේ ගොඩක් දෙනෙක් පීඩා විඳින ප්‍රශ්නයක් තමයි මලබද්ධය සහ ආහාර ජීර්ණයේ දුර්වලතා. එක පැෂන් ෆෘට් ගෙඩියක් ඇතුලේ අපේ දෛනික තන්තු අවශ්‍යතාවයෙන් 120කට වඩා තියෙනවා. මේ තියෙන දියවන සහ දිය නොවන තන්තු දෙවර්ගයම ආහාර මාර්ගයේ පිරිසිදු කරනවා. මේ අපේ බඩවැල් වලින් හොඳ බැක්ටීරියා වලට ආහාරයක් වෙනවා. ඒ නිසා බඩේ දැවිල්ල, ગેස්ට්‍රයිටිස් සහ අනිකුත් ආහාර ජීර්ණ ආබාධ පාලනය කරන්න මේ පළතුරට පුදුම හැකියාවක් තියෙනවා. අපේ හදවතේ නිරෝගී බව රකින්න පොටෑසියම් කියන්නේ අත්‍යවශ්‍ය khනිජයක්. පැෂන් ෆෘට් වල පොටෑසියම් බහුලව අඩංගු වන අතර සෝඩියම් අඩංගු වන්නේ ඉතා අඩුවෙන්. මේ නිසා රුධිර නාලිකා ලිහිල් කරලා රුධිර පීඩනය සමබරව තබා ගන්න ඒ උදව් වෙනවා. ඒ වගේම මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක නිසා හදවතේ රුධිර නාලවල කොලෙස්ටරෝල් තැන්පත් වීම පාලනය කරනවා. ඔබේ හදවත නිරෝගීව තබා ගන්න කැමති නම් සතියකට දින කිහිපයක්වත් පැෂන් ෆෘට් ආහාරයට ගන්න. ඔබට නිතරම මානසික පීඩනයක් හෝ නිින්ද නොයෑමේ ප්‍රශ්නයක් තියෙනවද? පැෂන් ෆෘට් වල ඇති හාමන් වැනි ඇල්කොලයිඩ් වර්ග අපේ ස්නායු පද්ධතිය සංසුන් කරලා ලිහිල් කරනවා. නිින්දට පෙර පැෂන් ෆෘට් පානයක් ගැනීමෙන් ගැඹුරු සහ සුවදායක නිින්දක් ලබා ගන්න ඔබට පුළුවන්. පැෂන් ෆෘට් වල ඇල්ෆා කැරොටින් සහ බීටා කැරොටින් වැනි ප්‍රතිඔක්සිකාරක රාශියක් අඩංගුයි. මේවා සිරුරේ ඇති නිදහස් රැඩිකලුන්, ඒ කියන්නේ ෆ්‍රී රැඩිකල්ස් විනාශ කරනවා. නිදහස් රැඩිකල් කියන්නේ අපේ සෛල විකෘති කරලා පිළිකා තත්වයන් ඇති කරන ප්‍රධාන සාධකයක්. විශේෂයෙන්ම පෙනහළු සහ මුඛ පීලිකා ඇතිවීමේ අවදානම අඩු කරන්න මේ පළතුරේ ඇති පෝෂ්‍ය පදාර්ථ සමත් වන බව විද්‍යාත්මකව තහවුරු කර තිබෙනවා. අපි සාමාන්‍යයෙන් කරන්නේ පැෂන් ෆෘට් මදය විතරක් අරගෙන අනිත් ටික විසි කරන එක. හැබැයි මේ පළතුරේ කිසිම දෙයක් විසි කරන්න අවශ්‍ය නැහැ. මෙහි ඇති කුඩා කළුවට හපලා කෑමෙන් ප්‍රතිශක්තිය තවත් වැඩි වෙනවා. එමෙන්ම සමහර රටවල පැෂන් ෆෘට් ලෙල්ලෙන් සාදන පවුඩර් එකෙන් ඇදුම වැනි ශ්වසන රෝග පාලනය කරන්න පාවිච්චි කරනවා. අපිට ලෙල්ල කන්න බැරි වුණත් එහි මදය සූරාගෙන ඇටත් සමග අනුභව කිරීමෙන් උපරිම ගුණයක් ලබා ගන්නට පුළුවන්. ඉතින් බලන්න අපේ ගෙවත්තේ වැටදිගේ හැදෙන මේ පැෂන් ෆෘට් වල කොයිතරම් වටිනවද කියලා. රූපලාවන්‍යයේ ඉඳන් දරුණු ලෙඩ රෝග පාලනය කරන තෙක්ම මේ පුංචි පළතුර අපිට උදව් කරනවා. හැබැයි මතක තියාගන්න, බීමක් විදියට හදනකොට සුදු සීනි ගොඩක් දාන්නේ නැතුව ස්වභාවික මී පැණි ටිකක් හෝ ස්වල්ප වශයෙන් ලුණු දාලා බොන්න පුරුදු වෙන්න. එතකොට තමයි ඒකේ නියම ගුණය ලැබෙන්නේ. මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයා කැමති පැෂන් ෆෘට් බීමක් විදියට බොන්නද නැත්නම් හැන්දෙන් කන්නද? ඒ වගේම තමයි ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න කියලා ඉල්ලනවා. ඉතින් තවත් වැදගත් කරුණු එක්ක තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔබට නිරෝගී දවසක් ප්‍රාර්ථනා කරනවා.